ඇත්තටම මේ තියෙන්නේ Java Batik plain tin එකක්. Java Batik plain tin එකක් කියපුවාම මේක මේ නව ක්‍රම පරණ ක්‍රම කියලා ක්‍රම ගණනාවක් තියෙනවා. මේ නම් නව ක්‍රමයට කරන්නේ Java Batik paste යොදාගෙන ඊට අමතරව මේවට තව කිමිකල් කලවම් කිරීමෙන් තනිකරම මේ තීන්ත පිටට නොවන විදියට ඒ කියන්නේ පිටතින් බෑග්ග්‍රවුන්ඩ් එක ඩාර්ක් කලර් එකක් නොකර සුදු පාට රෙදි කැල්ලකට උනත් මේක ප්ලේන් ටින් ක්‍රමයට නිර්මාණය කරන්න පුළුවන්. ඒතකොට මේ සඳහා ඔයාලට සාරි උසරි ගවුම් ඊළඟට ළමා ඇඳුම් ඊට අමතරව ෂර්ට් බ්ලවුස් ඔය ඕන එකට මේ ප්ලේන් ටින් එක යොදා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට ඕන කලර් එකක් එහෙම නැත්නම් ඕන මෝස්තරයක් මේකට භාවිතා කරන්න පුළුවන්. හැබැයි මේ සඳහා ගැලපෙන්නේ කොටන් ගතිය ටිකක් වැඩි රෙදි වර්ග. ඊට අමතරව මේක ඔයාලට ව්‍යාපාර මට්ටමින් කරනවා නම් සාමාන්‍යයෙන් කිහිපයක් කරලා හොඳට අතහුරුවක් ඇති කර ගන්න ඕනේ. අවශ්‍ය නම් ඊටි වලින් අවුට්ලයින් කරන්නත් පුළුවන්. අවුට්ලයින් නොකර වෙනත් කිමිකල් භාවිතා කරලා කරන්නත් පුළුවන්. ගම් භාවිතා කරලා කරන්නත් පුළුවන්. මේවා අපි ක්ලාස් එකේ පැහැදිලි කරලා දෙනවා. ඒතර මෙතන මෝස්තර කිහිපයක මම මේ ක්‍රම කිහිපෙම දාගෙන තියෙනවා. ඉතින් ඔයාලගේ දක්ෂතාවය අනුව පින්සල හසුරන ආකාර අනුව මේ වර්ණ ගැනීම කරන්න පුළුවන්. මේ ඔක්කොම ෂේඩින් ක්‍රමයට ඔයාලට නිර්මාණය කරන්න පුළුවන් සාමාන්‍ය ප්ලේන්ට් එකක් විදිහටම. නමුත් මේ වගේ තියෙන විශේෂත්වය තමයි මේ ප්ලේන්ට් එක අතට රෆ්ලි යහුවෙන්නේ නැහැ. තීන්ත තනිකරම රෙද්දටම ඇදලා ගන්න නිසා මතු පිටින් අල්ලපුවාම තින්ත අහුවෙන්නේ නැහැ. ඉතින් මේක ඇවිල්ලා Java Batik ප්ලේන්ට් එකක්. එතකොට මේක ඔයාලට තව ක්‍රම ගණනාවකට සීලර් ක්‍රමයට, ස්ටෙන්සිල් ක්‍රමයට, ස්ක්‍රීන් ක්‍රමයට ඔය ක්‍රම ගණනාවකටම කරන්න පුළුවන්. ඉතින් මේ Java Batik නිර්මාණය කරපු සාරි ඔසරි මිලිනුත් ඉතා ඉහළයි. ඉතින් ඔයාලට මේ ක්‍රමය කරලා ලොකු ව්‍යාපාරයක් ආරම්භ කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ වුණාට මම යෝජනා කරන්නේ දවසකින් වගේ මේ පිළිබඳ දැනුමක් ප්‍රමාණවත් මදි. ඉතින් ඒකට ඔයාලට අඩු ගානේ දවස් 3-4කවත් මේ සඳහාම දැනුමක් ඔයාලට අනිවාර්ය වෙනවා. ඒතකොට මේ ඔස්සේ ඔයාලට මේක ප්‍රගුණ කරලා ඉදිරියේදී ඔයාලට තනියම තමන්ගෙම කියලා ලොකු ව්‍යාපාරයක් ආරම්භ කරන්න මේ තුලින් හැකියාව තියෙනවා. ඉතින් මේ ක්‍රමයට ඔයාලට ඕනෑම විශාල ප්‍රමාණයක රෙදි කෑල්ලක් වුණත් කිරීමේ හැකියාව තියෙනවා. මේ සඳහා ක්‍රම ගණනාවක් තියෙනවා. පරණ ක්‍රම, නව ක්‍රම, ඊට පස්සේ තනි ක්‍රම Java Batik ක්‍රමේ. Java Batik වලට අමතරව මේ Java Batik එක යම් යම් මෝස්තර වලට කරලා අපට ඊළඟට වෙනත් බතික් ක්‍රම වලට, ඒ කියන්නේ අර අපි බතික් ඔරුවල ඔබන ක්‍රම කියන්නේ. ඉතින් ඒක වනේ බතික් තින්ත එක කාවදින ක්‍රම වලටත් මේ ක්‍රමය යන්න පුළුවන්. මොකද ගොඩාක් අය Java කියලා යම් ප්‍රමාණයක් විතරක් Java වලින් කරලා අනිත් ප්‍රමාණය අර නැප්තෝල් හා එහෙම නැත්නම් රියැක්ටිව් ඩයි ඒ භාවිතා කරලා එහෙම නැත්නම් අපි ඔය කියන්නේ වැඩ්ඩයි ක්‍රමය කියලා ඒ ක්‍රම වලට එහෙම යන ක්‍රම තමයි ගොඩාක් තියෙන්නේ. ඉතින් ඒ වුණාට Java කියලා කියන්නේ Java එකෙන් විතරක් කරන්න පුළුවන් නම් ඉතා වටිනවා. ඉතින් මේකට ලොකු අතහුරුවක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සඳහා ඔයාලට පින්සල අල්ලා ගන්න ක්‍රම, ෂේඩ් කරන ක්‍රම, තීන්ත සකසන විවිධ ක්‍රම මේ සියල්ලම අපේ පාඨමාලාව ඔස්සේ ඔයාලට හදාරන්න පුළුවන්. මේවා අපේ ෆිසිකල් ක්ලාස් වලටත් තියෙනවා. පහත දැක්වෙන ප්ලේසස් වල ඊළඟට ඔයාලට ඔන්ලයින් හරහා සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒවා රාත්‍රී පන්ති ලෙස තියෙන්නේ. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට ඉල්ලුම් කිරීමේ හැකියාව තියෙනවා.